මේ කය මේ මන මේ ආයතන වලට සකස් වෙන මේ ප්‍රසාරය අර මේ උද්දි මේ අපේ කම්බි නම් අපිට සත්‍ය ඇහෙන්නේ අපේ සඳ නම් අපිට පේන්නේ අපේ කායට උණුසුම සීතල දැනෙන්නේ නැහැ සසර ගන්න නේද මේ ආයතන ටික වැඩ කරන්නත් මේ අරමුණු මේ සකස් වෙන සිතුවිලි ගැන අපිට කතාවක් නෑනේ. ඇසට පේනවා විනා මට පේනවා නේ. කනට ඇහෙනවා විනා මට ඇහෙනවා නේ. නාසයට ගඳ සුවඳ දැනෙනවා විනා මට දැනෙනවා. කායට දිවට රස දැනෙනවා විනා මට දැනෙනවා. සිතට සිතුවිලි සිතනවා විනා මට සිතෙනවා. නමුත් වෙනද විදියටම අපිට පේනවා වෙනද විදියටම අපිට ඇහෙනවා වෙනද විදියටම අපිට දැනෙනවා වෙනද විදියටම සිතුවිලි දැන් මේ සිත අවබෝධ වුණාම මේ සිතුවිලි කියන්නේ අවබෝධ වුණාම සිතුවිලි සාමාන්‍ය විදියටම සකස් හැබැයි මේ ශබ්දයට කොයින්ද කපුට කිව්වා මේ වර්ණයට කොයින්ද රෝස මාටු මේ සුවඳට කොයින්ද පිච්ච මේ දිවට කොයින්ද රසට කොයින්ද අන්නාස මේ කායට කොයින්ද මේ ආයතන හයෙන් මේ සකස් වෙනද විදියටම නේද සකස් වෙනවා. දැන් සකස් වෙන දැක්කම මේ ඔබ දන්නවා මිනිස් ආයතනික ස්වභාවය. මෙතන කෙනෙක් පුච්චලෙන් ගින්න තිබ්බොත් තියෙනවා නැත්තම් නෑ. හැබැයි මේ ගින්න මොකද්ද? දිවට දැනෙන මේ මිරිස් කනකොට දැවිල්ලද? නාසයට දැනෙන ගඳද? එහෙම නැත්නම් මේ ශබ්දයේ ගෝසාවද? නිහඬිය. එහෙම නැත්නම් මේ ඇහැට එන ආලෝක හැඩතල. මේ ලස්සනයිද? මේ කැතයිද? මේක මිහිරිද? මේක අමිහිරිද? එහෙනම් මේ සිතුවිලිද? සාමාන්‍ය විදිහට වෙනද විදිහටම හැමදේම නේද? අර ඔබගේ අවබෝධය තුළයි මේ මිදීම තියෙන්නේ. ඔබ කොයිතරම්ද මේ සත්‍ය අවබෝධ වෙලා ඒ සත්‍ය මතුවෙන්නේ? ඒ තරමටමයි ඔබ දක්ෂ කුසලයි. ඔබට දැනෙන දේ මේ කතා කරන්නේ. දැනුම නෙමෙයි. ඔබ දැනුමින් දැනගත්තා මෙතන කෙනෙක් නැති බව. ඔබ යනු කවුද? මේ කායද? මේ සිතද? මේ ගින්න යනවා. දැන් ගින්න ඔබට ගලප ගන්න බෑ. මොකද ඔබ ආයතනවල මෙතෙක් කාලයක් අත්දකපු දේවල් ඔබ හිතනවා ගින්න කියලා. නෑ. ඒක සාමාන්‍යයි.
සාමාන්‍ය විදිහට ආයතන වැඩ කරනවා. සිතුවිලි සාමාන්‍ය විදිහට සකස්. හැබැයි ඔබ මෙතන කෙනෙක් නැති බව ඔබ දකිනකොට ඔබ මේ මොන දේ වුණත් ඒක මමයි කියලා ගන්න නැත්නම් මම iriසියා කරනවද? මම වෛර කරනවද? මම ද්වේෂ කරනවද? මෙතන මම කියලා කෙනෙක් ඔබ ගන්නෙ නැත්නම් ඔබට එන්නේ නැත්නම් ඔබට ওই විදිහටම දැනෙනවා. සාමාන්‍ය විදිහටම දැනෙනවා. රස දැනෙන්නේ නැති වෙන්නේ. සුවඳ දැනෙන්නේ නැති වෙන්නේ නෑ. පේන එක නැති වෙන්නේ නෑ. ඇහෙන එක නැති වෙන්නේ නෑ. සිතුවිලි පහළ වෙන එක නැති වෙන්නේ. සාමාන්‍ය විදිහට හැමදේම සිද්ධ වෙනවා. ඒත් ඔබ අර සත්‍ය අවබෝධය තුළ ඔබ දන්නවා මෙතන කෙනෙක් නැති බව. මේ කයත් මම නෙමෙයි. මේ සිතත් මම නෙමෙයි. දැන් ඔබට ගින්නක් දැනෙන්නේ නැත්නම් ගින්නක් කියන්නේ ඔබ පිච්චේ නැත්නම් ඔබ විඳවන්නේ නැත්නම් හැම එකක්ම එතන සිද්ධියක් විතරයි.